ඊළඟට අපි දැන් කතා කරා මාර්ග වර්ග තුනක් ගැන. අගනගරයේ දිවෙන මාර්ග, ඒ වගේම අගනගරයේ ඉඳලා වරායල දක්වා දිවෙන මාර්ග, මේවයි ගැල් ගෙනියන්න පුළුවන් ආකාරයට සකස් කළ තිබුණයි කියලා වාර්තා වෙනවා. අතීත තොරතුරු වල සඳහන් වෙනවා. විශාල පාරවල් ගණනාවක් තිබුණා. අපි ප්‍රධාන වශයෙන් කිව්වොත් එකක් තමයි අනුරාධපුරයේ ඉඳලා ජම්බකෝල පට්ටනම දක්වා තිබුණු මාර්ගය. ජම්බකෝල පටුන. ඒ කියන්නේ යාපනයේ ප්‍රදේශයට තිබුණු පාර. තව පාරක් තිබුණා අනුරාධපුරයේ ඉඳලා ගෝකර්ණතිත්ත වරායට, ඒ කියන්නේ ත්‍රිකුණාමලය දෙසට. ත්‍රිකුණාමලය දෙසට විශාල පාරක් තිබුණා. තව පාරක් තිබුණා අනුරාධපුරයේ ඉඳලා මන්නාරම ප්‍රදේශයට. ඒකට අපි කිව්වා මහා තිත්ත වරාය කියලා. එතකොට මේ මහා තිත්ත වරාය, ගෝකර්ණතිත්ත වරාය, ඒ වගේම ජම්බකෝල පට්ටනම වරාය කියන මේ වරායවල් තුන දක්වා අනුරාධපුර අගනගරයේ ඉඳලා පාරවල් තිබුණා ගැල් ගමන් කරන්න පුළුවන් විදියට. මොකද ආනයනය කරනවා නම් මේ රටට ගෙන්නව නම් බඩු, ගෙනාපු බඩු අපි දන්නවා මුතු, ඒ වගේම ඇඳුම්, ඒ වගේම නොඑක ආකාරයේ ආභරණ ආදී වටිනා දේවල් මේ රටට ආනයනය කරලා තිබුණා. ආශි වර්ග පවා හමු වෙලා තිබුණා. ඒව ආනයනය කරලා තිබුණා. එහෙනම් ඒ ආනයනය කරපු බඩු ගේන්න ඕන ගැල් වලින්. ඒ වගේම මෙහෙන් පටවනවා නම් යම් කිසි දෙයක් අපනයනය කරනවා නම් ඒවටත් බඩු බාන්න ගෙනියන්න වාහන තියෙන්න ඕන. ඒ නිසා ගැල් ගමන් කරන්න පුළුවන්, ගැල් ගමන් කළ හැකි මාර්ග තිබුණු බවට පොත්පත්වල සඳහන් වෙනවා. මේ පොත්පත්වල කොහේ මොන පොත්පත්වලද තියෙන්නේ, කොහොමද තියෙන්නේ, මම මේ කියන කාරණා මොනවද කියන එක ඔබට මා හමු වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී තවදුරටත් ඔබට තහවුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟ එක තව පාරක් ගැන අපි කතා කරා. ඒ පාර මොනවාද? අගනගරයේ සිට ප්‍රාදේශීය පාලන ප්‍රදේශ දක්වා දිවෙන මාර්ග. අගනගරයේ සිට පාලන ප්‍රදේශ දක්වා දිවෙන මාර්ගය. අතීතයේ සඳහන් වෙනවා අනුරාධපුරයේ ඉඳලා මාගමට පාරක් තිබුණයි කියලා. අනුරාධපුරයේ ඉඳලා මාගමට තිස්සමහාරාමයට පාරක් තිබුණයි කියලා. එහෙනම් අනුරාධපුරයේ ඉඳලා තිස්සමහාරාමයට පාරක් තිබුණේ කොහොමද? ඒක තිබිලා තියෙන්නේ මහියංගනය හරහා. මහියංගනය හරහා පාරක් තිබිලා තියෙනවා. තවදුරටත් හොයාගෙන යනකොට තිස්සමහාරාමයේ ඉඳලා මාගමේ ඉඳලා මහියංගනයට දුර, ඒ පාරේ දුර හැතැම්ම 90ක් බව අද කාලේ හැටියට හැතැම්ම 90ක් බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා අනුරාධපුරයේ ඉඳලා මහියංගනය දක්වා තිබුණු පාරේ ස්ථාන කීපයක් අද වෙනකොට හඳුනගෙන තිබෙනවා. ඒ වගේම මහියංගනයේ ඉඳලා තිස්සමහාරාමයේ දක්වා තිබුණු පාරේ ස්ථාන කීපයක් හඳුනගෙන තියෙනවා. ඒ එකක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන් අද කාලේ සඳහන් කළ දුර ස්ථාන දෙකක් ගැන තියෙනවා. අපි ඒ ගැන පස්සේ සඳහන් කරමු. ස්ථාන දෙකක් හඳුනගෙන තියෙනවා. අපි ඒ ගැන පස්සේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට එයින් දැන් අපිට පැහැදිලි අනුරාධපුරයේ ඉඳලා මහියංගනය හරහා තිස්සමහාරාමයට පාරක් තිබුණයි කියලා. ඊළඟට එහෙමනම් අතුරු පාරවල්, අනිකුත් පාරවල් තියෙන්නට ඕන. ඒ අනිකුත් පාරවල් තිබුණ බව අපිට දැනගන්න තිබෙනවා, සඳහන් වෙනවා අතීතයේ පොත්පත්වල. දැන් අපි ඒ ගැන ඊළඟට කතා කරමු.